ආශිර්වාදවත් දවසක්. මම ප්‍රවීණ ඉංග්‍රීසි දේශක නිකලස් කෙනෙක්. අපි නිරන්තරයෙන් කාලෝචිත මාතෘකාවන් ගැන කතා කරන්නේ. ඒ කාලෝචිත මාතෘකාවන් අතරේ අපි අද කතා කරන්න යන කාලෝචිත මාතෘකාව වෙන්නේ අවුරුදු 11ක් අවුරුදු 13ක් ඉංග්‍රීසි ඉගෙනගෙන ඉස්කෝලේ ගෙලියට ආවට පස්සේ ඉන්ටර්විව් එකට මුහුණ දෙන්නවත් බැරි තරමට ඉංග්‍රීසි කතා කරන්න නොහැකියාවක් තියෙනවා අපේ ළමයි. ඇයි මේ කාරණාව? ඇත්තටම ඇයි මේ කාරණාව කියද්දී ඉතාමත් බැනවින් පේන දෙයක් තියෙනවා. අපේ ළමයි ඉංග්‍රීසි ගැන ඉගෙන ගන්න අවුරුදු 13ක් අවුරුදු 11ක් විතර. හැබැයි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ. මේ ඉංග්‍රීසි ගැන ඉගෙන ගන්නවා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ දෙකක්. උදාහරණයක් ඇටියට කිව්වොත් අපේ අම්මා කෙනෙක් කතා කරලා චූටි පුතේ මෙහෙන්න කියලා කිව්වොත් අම්මගෙන් ඇහුවොත් චූටි කියන වචනේ මොකක්ද කියලා අම්මා කියේ පොඩි කියලා. අම්මා කවදාවත් කියන්නේ ඒකේ තේරුම ඒක ඇඩ්ජෙක්ටිව් එකක් එහෙම නැත්නම් නාම විශේෂණයක් කියලා. අම්මා දන්නේ නාම විශේෂණයක් කියන්නේ මොකද්ද නාම පදයක් කියන්නේ මොකද්ද කියලා. ඒ නමුත් අම්මා ඉංග්‍රීසි සිංහල දන්නවා සිංහල ගැන දන්නේ නැහැ. ඒ වගේම අපේ ළමයි ඉංග්‍රීසි ගැන දන්නවා එංගලන්තේ සුද්දන්ටත් වඩා. එංගලන්තේ සුද්දෙක් කියලා කතා කරලා කිව්වොත් you come here කියලා. අපි ඇහුවොත් you කියන්නේ මොකක්ද කියලා සුද්දා කියයි you කියන්නේ you බව කියලා. නමුත් අපේ ළමයිගෙන් you කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපේ ළමයා දන්නවා you කියන්නේ pronoun එක. pronoun එකේ present simple එක singular nominative case එක. එහෙම නැත්නම් plural nominative case එක. ඔය වගේ ගන්න. ඒ එංගලන්තේ ඉන්න සුද්දාට වඩා අපේ ලංකාවේ හැම ළමයෙක් ඉංග්‍රීසි ගැන දන්න නිසා. නමුත් අපේ ළමයි ඉංග්‍රීසි ගැන දන්නා වුණාට ඉංග්‍රීසි දන්නේ නැහැ. කතා කරන්න දන්නේ නැහැ. එතකොට අපි මාස 3 මෙදා පාර ඕලෙවල් කරන ළමයින්ට කරලා ඉවර වෙන ළමයින්ට මේ ඉදිරි අනාගතයේදී ඉවර වෙන ළමයින්ට අපි මාස 3 ඉංග්‍රීසි කතා කරවන්න යනවා. අපි පළවෙනි දවසේ විනාඩි 10ක් ඇතුළත 10කට අඩු කාලයකින් කාල බෙද 12 මේ අවුරුදු 10ක් 11ක් පුරාවට ඉගෙන ගත්ත ඉංග්‍රීසි තුල ඉගෙනපු කාල බෙද 12 තාමත් හැබැයි ළමයින්ට දන්නේ නැහැ කාල බෙද 12වත්. ඒ 12 අපි විනාඩි 10කට වඩා අඩු කාලයකින් උගන්වනවා. ඒකයි අපේ කාරණාව, ඒකයි අපේ විශේෂත්වය. අපි ඔබට කියනවා ඔබ දරුවෝ මෙදා පරවලවල් කරපු ළමයෙක්ගේ අම්ම කෙනෙක් හෝ තාත්තා කෙනෙක් හෝ සහෝදරයෙක් හෝ සහෝදරියක් කවුරු හරි නෑ හිත මිතුරෙක් නම් එවන්න අපි වෙද අපි අපේ ආයතනයේ තියෙන බෝපිටියේ මන්සන්තියේ Ken British English Academy කියන එක එතෙන්ට එවන්න අපි පළවෙනි දවසේ ඉඳලම ළමයා සිංහල වලට වඩා වේගෙන් ඉංග්‍රීසි කතා කරන්න පුරුදු කරනවා. අපි කිසිම grammar lesson එකක් කරන්නේ නැහැ. මේ සම්පූර්ණයෙන් අපි ෆිල්ම්ස් හරහා songs ඒ කියන්නේ සින්දු ගායනා කිරීම හරහා ළමයින්ට අපි dot phrases දෙනවා. dot phrases කියන්නේ හරියට උදාහරණයක් ඇටියට මට යමක් කරන්න අවශ්‍යයි කියන එක අපි දෙනවා I want to කියලා. එතකොට ළමයාට කියනවා මට ඉස්කෝලේ යන්න අවශ්‍යයි කියලා. එතකොට ළමයා කියනවා I want to go to school කියලා. ඒ වගේ අපි ළඟ තියෙන dot phrases 800කට වඩා ප්‍රමාණයක්. අපි ඉස්සරහට විශාල වූ dot phrases ප්‍රමාණයක් අපි කාල වේද 12 විනාඩි 10කට අඩුවෙන් passive voice විනාඩි 2කට අඩුවෙන් උගන්වනවා. එවන් ඔබේ දරුවවත් ඉංග්‍රීසි ගැන උගන්වන පන්තියක් නෙමෙයි අනන්තවත් ඉංග්‍රීසි ගැන උගන්වන ආයතන තියෙනවා. යවන්න එපා. මොකද හේතුව ඉංග්‍රීසි ගැන ඉගෙන ගත්තා ඔයාගේ ළමයට කිසිම දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් ඉංග්‍රීසි ඉගෙන ගන්න තැනකට එවන්න ඒ Ken British English Academy බෝපිටිය මන්සන්තිය. God bless you. Our telephone numbers වෙන්නේ you can call us on 074188 0741 and we have other programs as well for the people who are just job seekers and the people who are just working in the offices and all. So those who want to just to learn English language, you are welcome. We give you the means to just to speak anything. Like if you want to just to face an interview, please come. We just make sure that you are very good in your speech. May God bless you.